පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව පවුලෝ ෆ්‍රේරේ කියන බ්‍රසීල අධ්‍යාපනඥයාගේ The Pedagogy of the Oppressed කියන කෘතියේ පරිවර්තනයක්. මේ කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කළේ විශේෂයෙන්ම ලාංකීය දේශපාලනය තුළ මිනිස් ජීවිතය හඳුනගන්න, මිනිස් ජීවිතයේ ප්‍රතිවිරෝධතා හඳුනගන්න, දේශපාලනිකව විශේෂයෙන්ම රටක දේශපාලන ගමන් මගේ සැබෑ ක්‍රියාවලිය හඳුනගන්න, ඒ වගේම අධ්‍යාපනය තුළ අධ්‍යාපනයේ දේශපාලනික ක්‍රියාවලිය හඳුනගන්න අවශ්‍ය කරන අරමුණු වෙනුවෙන් ඒ අරමුණු ලාංකීය සමාජයට, අපේ සමාජයට ඉදිරිපත් කරන්න හිතාගෙන කරපු පරිවර්තනයක්. ඒකට පවුලෝ ෆ්‍රේරේ මේ තමන්ගේ කෘතිය හරහා අපිට පෙන්වා දෙන දේ තමයි ලංකාව දේශපාලනිකව පරිණත වෙන්න, විශේෂයෙන්ම ලංකාවේ වම පරිණත වෙන්න නම් විශේෂයෙන්ම ඒ දේශපාලනයේ වමේ දේශපාලනයේ නායකත්වයේ ගත යුතු මඟ මොන වගේද? ඒ වගේම පීඩිතයාගේ ක්‍රියාවලිය මොන වගේද? මේ පීඩිතයා සහ විප්ලවවාදී නායකයා අතර සම්බන්ධය මොන වගේද කියන මේ කාරණා පෙන්වන්න. අපිට මේක පැහැදිලි කරලා දෙන්න පවුලෝ ෆ්‍රේරේ ඔහු කියනවා අපේ අධ්‍යාපනය තුළම අපි මේක අඳුර ගන්න ඕනේ. විශේෂයෙන්ම කුඩා දරුවා පෝෂණය වෙන තැන ඉඳන්, ඔහුගේ සිතීම වර්ධනය වෙන තැන ඉඳන් මේ තත්ත්වය වර්ධනය කරන්න ඕනේ කියලා. මෙතනදී කියන්නේ දරුවා විචාරශීලී වෙන තරමට, ඒ විචාරශීලී චින්තනයෙන් පෝෂණය වෙන තරමට රටක ජන සමාජය වඩාත් විචාරශීලීව, ඒ වගේම වඩාත් දේශපාලනිකව මුහුකුරාගිය පරිණත වුණු තැනකට ජන සමාජය පත් වෙනවා කියන කාරණය තමයි මේ පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව ඇතුලේ ඔහු පෙන්වා දෙන්නේ. එතනදී ඔහු පෙන්වනවා අර අපි කලින් කිව්වා වගේ දේශපාලන නායකයා, එහෙම නැත්නම් විප්ලවවාදී නායකත්වය රටේ පීඩිත ජනතාව සමග ඇති කරගන්න සහසම්බන්ධයේ ස්වභාවය මොන වගේද කියන එකත් ඔහු කතා කරනවා. එතනදී ඔහු පෙන්වා දෙනවා මේක නැවත වතාවක් ඔහු අධ්‍යාපනය පැත්තට අදහස යොමු කරමින් ඔහු කියනවා ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර සහසම්බන්ධයක් ගොඩනගෙන්න ඕනේ කියලා. විශේෂයෙන්ම මේ ජන සමාජය පිළිබඳව, තමන් වටා තියෙන ලෝකය පිළිබඳව අවශ්‍ය කරන ඒ අත්දැකීම සාකච්ඡාවට ගන්න, ඒ පිළිබඳව විශ්ලේෂණාත්මකව දකින්න, ඒ පිළිබඳව ජීවිතයට අලුත් මානයන් ගෙන එන්න අවශ්‍ය කරන සහසම්බන්ධයක් මෙන්න මේ ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර සම්බන්ධය ගොඩනගෙන්න ඕනේ කියලා ඔහු කියනවා. ඔහු ඒ කාරණේ ඉදිරිපත් කරන්නේ වෙන කුමක්වත් සඳහා නෙවෙයි. විප්ලවවාදී නායකයා පීඩිත ජනතාව සමග කොහොමද ඒ සහසම්බන්ධය ගොඩනගන්න ඕනේ කියන කතිකාව ගොඩනගන්න. ඔහු ඉදිරිපත් කරනවා විප්ලවවාදී නායකයා පීඩිතයාත් මේ දෙන්නම එකතු වෙලා විශාල සංවාදයකට එළඹෙන්න ඕනේ. මොකද මේ අපි හැමෝම තුල ඔහු දකිනවා අර කලින් හිටපු පීඩකයා සක්‍රිය වෙනවා හැම අවස්ථාවකම. අපි ඉන්නේ පීඩක ලෝකයක. අපි පීඩකයාගේ අත්දැකීම අපේ කරගෙන තියෙනවා. ඒ නිසා ඒ අත්දැකීමෙන් මිදෙන්න අපි මොනවද කරන්න ඕනේ? එතකොට පීඩකයා නිවෙස්ගත කරගත්ත විප්ලවවාදී නායකයින්, පීඩිතයින් මේ දෙගොල්ලොම පීඩක ප්‍රතිරූපය තමන්ගෙන් ගලවා හරින්නේ කොහොමද කියන අලුත් ගැනීමකට පවුලෝ ෆ්‍රේරේ අපිට ආරාධනා කරනවා. දැන් මෙන්න මේ தত্ত্বය අපි අඳුර ගන්න ඕනේ. බොහෝ අවස්ථාවල අපේ ලංකාවේ සිද්ධ වෙන දේ තමයි විප්ලවවාදී නායකයා උඩ ඉඳන් පහළට මොනතරම් පීඩිත ජනතාව සඳහා බලපෑම් කරනවද? ඔවුන් ඉන්නේ පීඩිත ජනතාවට අවශ්‍ය කරන විධානයන් සපයන්න. දැන් මෙතන තමයි වැරද්ද පවුලෝ ෆ්‍රේරේ දකින. ඔහු කියන්නේ පීඩිත ජනතාවට විධානයන් දෙන්න නෙවෙයි විප්ලවවාදී නායකයා ඉන්නේ. නමුත් විප්ලවවාදී නායකයා පීඩිත ජනතාව සමග සහසම්බන්ධයෙන් තමන්ගේ ජීවන තත්ත්වයන් පිළිබඳ පැහැදිලි විශ්ලේෂණාත්මක විග්‍රහයකට එළඹෙන්න ඕනේ. එනිසා මේ ගැඹුරු අදහසට අපි ලංකාවේ සමාජයට මේ ගැඹුරු අදහස ආරෝපණය කළොත් මම හිතනවා
අපිට දැක ගන්න පුළුවන් එකම දේ තමයි අපේ විප්ලවවාදී ක්‍රියාවලිය ලංකාවේ වාමාංශික ක්‍රියාවලිය මොනතරම් බරපතල ලෙස මේ බලපෑම්කාරී ස්වභාවයකින් නැත්නම් උඩින් නම් පහළට එන සත්‍යයක් තුළ ඒ සංවාදයෙන් ඈත් වෙලා යනවාද කියලා. ඒ කියන්නේ ඒ සංවාදයෙන් බැහැර වීමම තමයි අර්බුදය කියන එක තමයි ඔහු පෙන්වා දෙන්නේ. ඒකට ඒ සංවාදය තුළට අපිට එළඹෙන්න පුළුවන්. අපි ඒ තරම්ම නිහතමානීද? අපි ඒ තරම්ම ආදරණීයද? අපි ඒ තරම්ම සූදානම්ද පිරිත් ජනතාවගෙන් ඉගෙන ගන්න? පිරිත් ජනතාවගේ ජීවිත අත්දැකීම තුළ අපිට පුළුවන් මෙන්න මේ සංවාදය ගොඩනගන්න. එතකොට එහෙමනම් ඔහු ඉදිරිපත් කරන පරිශ්‍රණ විලාසය තමයි අපි පීඩිතයා තුළට ගමන් කරන්න ඕන. පීඩිතයා වෙතට ගමන් කරන්න, පීඩිතයා ඉන්න තැනට ගමන් කරන්න ඕන. ඒ තැනට ගමන් කරමින් පීඩිතයා ඉදිරිපත් කරන කාරණා හා සමග සම්බන්ධ වෙලා අපි දැනුවත් පුද්ගලයින් හැටියට අපිට පුළුවන් ඔවුන්ගේ ඒ සිතීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් මේකේ ඩයලෙක්ටිකයන් සමාජයේ පවතින ඩයලෙක්ටිකයන් පිළිබඳව විග්‍රහ කරමින් අපිට ඔවුන්ගේ භාෂාවෙන් ඔවුන් සඳහා වන වැඩපිළිවෙලක් ඔවුන් විසින්ම නිර්මාණය කරගන්න තැනට අවශ්‍ය සහයෝගය ඒ ආදරණීය නිහතමානීකම තුළ අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේක පවුලෝ ෆ්‍රේරේ චේගේ උදාහරණ ගෙන දක්වමින් පෙන්නනවා. චේ උග්ගොවියන් සමග සම්බන්ධ වෙලා ඔවුන්ගෙන් ඉගෙන ගනිමින් ඔවුන් සඳහා වන ලෝකය ගොඩනගන්න ඔවුන්ගේම පැත්තේ ඉඳන් ඔවුන්ගේ ක්‍රියාවලියට අවශ්‍ය සවිඥානිකත්වය නිර්මාණය කරන්න කොහොමද චේ සක්‍රිය වුණේ කියලා පවුලෝ ෆ්‍රේරේ පෙන්වා දෙනවා මෙතනදී. ඒ නිසා පවුලෝ ෆ්‍රේරේගේ මේ පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව කියන්නේ ඇත්තටම ඒ විචාරශීලී සිහිනුවණ වඩන්න අවශ්‍ය කරන මූලික දැනුම සම්පාදනය කර දෙන ඉතා වටිනා කෘතියක්. මේ කෘතිය ශ්‍රී ලංකාවට දායාද කිරීමේදී බලාපොරොත්තු වෙන දේ තමයි කොහොමද අපේ ජනතාව මේ පොත පරිශීලනය කරන ජනතාව සංවාදයක් තුළට අවතීර්ණ වෙන්නේ කියන එක. සංවාදයක් කරා අවතීර්ණ වෙන්න අපිට ඇති හැකියාව මොකක්ද? අපි කොතනින්ද මේ සංවාදය ආරම්භ කරන්නේ? අපිට පුළුවන් ද මේ ලාංකීය සමාජය ඇතුලේ මේ අපේ පීඩිත වූ හැම ජන කොටසක් අතරම මෙන්න මේ සංවාදය ගෙනියන්න. අපි බලාපොරොත්තු වෙන දේ තමයි අන්නේ සංවාදය විවිධ කණ්ඩායම් තුල ඒ අයගේ ගැටලු විශ්ලේෂණයට ලක් කරමින් ඒ අයට පුළුවන් ද හැබැවින්ම තමන් ඉන්නා වූ තමන් ගත කරන මේ ජීවිත අවස්ථාව පිළිබඳ විශේෂයෙන්ම මේ පවතින පීඩාකාරී පද්ධතීන්ගෙන් එල්ලලා තියෙන තත්ත්වයන්ට එරෙහිව නැගී හිටින්න පුළුවන් සහ ඒ පද්ධති වලට ප්‍රතිරෝධයක් වෙන්න අවශ්‍ය කරන සවිඥානිකත්වය නිර්මාණය කරගන්න අපිට හැකියාවක් තියනවාද කියලා බලන එක තමයි මේ පොත එළිදැක්වීමේම අරමුණ. එතකොට මෙන්න මේ කතිකාව අපේ සමාජය තුළ ගොඩනගෙන්න ඕනේ. විශ්වවිද්‍යාලවල, පාසල්වල, සමාජ ප්‍රජාව අතර, විවිධ කණ්ඩායම් අතර මෙන්න මේ සංවාදය ගොඩනගෙන්න ඕනේ. ඒ සංවාදයේ හරහා පමණයි, එවැනි කතිකාවක් හරහා පමණයි අපිට පුළුවන් වෙන්නේ මේ සමාජය ඇතුලේ හැබැවින්ම පුද්ගලයන් සවිඥානික වෙනවද කියලා දැක ගන්න. මේකේ විශාල කාර්යභාරයක් තියෙනවා, විශේෂයෙන්ම පාසල් පද්ධතිය තුල. ඒ කියන්නේ අපේ ගුරුවරුන්, ලංකාවේ ගුරුවරුන් කොයිතරම් දුරට මේ සවිඥානික ක්‍රියාවලියට ඇතුල් වෙනවද? හුදෙක් වියුක්ත විෂය මාලා තුල ඒ ජීවිතෙන් බැහැර වුණු, ජීවිතය බැහැර කරපු ඒ විෂය මාලා තුල හිර නොවි ඒ විෂය මාලා තුලින් එන තේමා හරහා ඒ තේමා කොහොමද අපේ ජීවිතවලට බද්ධ කරගන්නේ? අපේ ජීවිත පෝෂණය කරගන්න මේ තේමා කොයිතරම් දුරට මේ පීඩාකාරී පද්ධති වලින් මතුවෙනවද? මෙන්න මේ ඩයලෙක්ටිකයන් ඉස්මතු කරගන්න ඕනේ. ඒ ඩයලෙක්ටික ඉස්මතු කර ගැනීම ඇතුළේ විතරයි අපේ අධ්‍යාපන පද්ධතියේදී අපේ විශේෂයෙන්ම අපේ දරුවන්ගේ සිතීමේ ක්‍රියාවලිය, අපේ අනාගත ජීවිතය ගොඩනැගීමේ ක්‍රියාවලිය, අනාගත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා මේ පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව කියන පොත දායක කරගන්න විදි රටාව තමයි අපි මේ සිතා බලන්නේ. මේක තමයි අපිට ඇත්තටම අවශ්‍ය කරන්නේ. ඒ නිසා සියලුම අධ්‍යාපන පද්ධතිය තුළ වේවා, කර්මාන්ත ශාලා තුළ වේවා, ප්‍රජාව අතර වේවා,
මෙන්න මේ පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව කියන කෘතිය තමන් අත්පොතක් බවට පත් කරගෙන ඒ හරහා සංවාදයට එළඹෙන්න අවතීර්ණ වෙන්න කියන ආරාධනාව කරමින් අපි පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව කෘතිය ඔබේ අතට පත් කරන්නට අවශ්‍ය හැම කටයුත්තක්ම සූදානම් කරලා තියෙනවා.